සාදරයෙන් පිළිගන්නවා හැමෝම තාක්ෂණ YouTube නාලිකාව ඉදින් එන තවත් এডুকেෂනල් වීඩියෝ එකකින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ Windows 10 ගැන. මොකද Windows 10 කියන්නේ? ඒ වගේම මේකේ ඉතිහාසය ගැන සහ ඔක්තෝබර් 14 වෙනිදා අප්ඩේට් නතර වුණා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මේකේ දැන් තාම performance ඒ වගේමද මොනවද වෙනස් වුණු වෙනස්කම් මෙන්න මේ විදිහේ දේවල් ටික අද වීඩියෝ දින අපි කතා කරන ඉතින් තාමත් තාක්ෂණ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe බටන් වල bell icon ඕල් දාලා තියන්න. ඒතර මේ වගේ වීඩියෝ කියන්නේ වැදගත්ම වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි ඉන්ට්‍රෝ එක ගිහලා වීඩියෝ එක ටික කතා කරමු. හරි Windows 10 ගැන කතා කරද්දී Windows 10 කියලා කියන්නේ Windows කියන්නේ අපේ PC වලට වෙනම look එකක් ගෙනපු software එකක් තමයි Windows 10 කියලා කියන්නේ. ඉතින් Windows 10 එකේ ආවා Windows 7 8 වලට සාපේක්ෂව ගොඩක් වටිනා features. ඒ කියන්නේ අරවට වඩා upgraded features අපිට බලා ගන්න පුළුවන් වුණා Windows 10 වල. Windows 10 කොච්චර කාලයකට කලින්ද රිලීස් වෙන්නේ? හරියටම කිව්වොත් Windows 10 රිලීස් වෙලා දැනට අවුරුදු 10ක් වගේ ආසන්න කාලයක් වෙනවා. Windows 10 එන්නේ 2015 ඔක්තෝබර් මාසේ තමයි මෙන්න මේ software එක officially Microsoft ආයතනයෙන් මගින් රිලීස් කරන්න ලබන්නේ. ඉතින් මෙන්න මේක Windows 7 8 වලින් අප්ඩේට් වෙවි තමයි පැවතුනේ. ලෝපුරා මිලියන ගණනක් පාරිශීලකින් Windows 10 පාවිච්චි කරා. ඒ කියන්නේ මෙන්න මේකේ තිබුණු UI වේගවත් ආරම්භය සහ නවීන ලක්ෂණ වලින් මත ජනප්‍රිය වුණා. දැන් මේ වගේ දෛනික වශයෙන් ගොඩක් අය මෙන්න මේ Windows 10 use කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ Windows 10 ගැන කතා කරද්දී අපිට මූලික වශයෙන් අතීත ගැන කතා කරද්දී මෙන්න මේවායි content ටිකත් අපිට බලා ගන්න ලැබෙන්නේ. හරිද? ඉතින් මේක කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් ගොඩක් gamers ලාගේ ඒ වගේ ඔෆිස් වල කාර්යාලවල රැකියා කරන අය, ඒ වගේම ගෙදර මොකක් හරි හෝම් එක වැඩක් කරනවා, এডুকেෂන් වැඩක් කරනවා, ඒ වගේම ස්ට්‍රීමින් කරනවා ගොඩක් අය පෙළඹුණා මෙන්න මේ Windows 10 එකට එඩිට් වෙනවා ගොඩක්ම අය. ඉතින් මේකේ තිබ්බ අපි නොදැකපු කලින් දැන් Windows 11 Windows 12.1 එකේ අර normal දැන් crack එකක් ඇවිල්ලා දිනන අන්න ඒවට වඩා අපිට ඒ දවස්වල ලොකුම Windows එක තමයි මෙන්න මේ Windows 10 කියලා කියන්නේ. මොකද ඒත් අපි නොදැකපු features ගොඩක් දැකපු update එකක් කිව්වොත් හරියටම හරි. ඉතින් දැන් මෙන්න මේ ඔක්තෝබර් 17 2025 මෙන්න මේකේ official support නවත්තනවා කියලා. ඉතින් මෙයාලා news එකක් මීට අවුරුදු ගානකට කලින් Windows ලාගේ මට මතකයි XP version වගේ එද්දි මෙයාලා කියලා තියෙනවා එයාලා නිකුත් කරන එකක support අවසන් වෙන්න නම් අවුරුදු 10ක් කාලයක් ගත වෙන්න ඕනේ කියලා. කියන්නේ අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් කාලයක් ඇද්දි මෙයාලගේ official support එක මෙයාලා නවත්තනවා. දැන් සාමාන්‍යයෙන් හිතමු 2021 වගේ තමයි රිලීස් වෙන්නේ Windows 11. Windows 11 එකේ support එක නවත්තයි කියලා විශ්වාස කරන්න පුළුවන් 2031 වගේ වෙද්දි. ඉතින් ඔයාලා දැන් හිතනවා නම් Windows 12 එන්න කවද්ද කියලා. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න, ඒ ගැනත් බලන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්න. මේ වගේ තමයි Windows 11 ඔයාලා හරියට දාගන්න දන්නේ නැත්නම් ඔයාලා message එකක් දාලා කියන්නේ comment එකක් දාලා තියෙන අනිවාර්යෙන්ම වීඩියෝ එකක් ගේන්න. මොකද මම තාමත් Windows 10 පාවිච්චි කරන්නේ. මොකද මට වීඩියෝ එකක් කරන්න අවස්ථාවක් තිබුණා. ඔයාලටත් මගේ experience එකත් එක්ක මෙන්න මේ වැඩේ දෙන්න ඕනේ කියලා. හරි. ඊට පස්සේ දැන් මේ support අවසන් වුණාම මොකද්ද වෙන්නේ කියලා තමයි බලමු. 2025 ඔක්තෝබර් 14 සිට Microsoft Windows 10 සඳහා security update, bug fixes සහ new features නවත්තනවා කියලා Microsoft officially දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ නිසා Windows 10 භාවිතා කරන්නෙකුට නවතම ආරක්ෂක උපදෙස් නැතිවීමෙන් virus malware සහ hackers-ලට මුහුණ දීමට අවස්ථාවක් හිමි වෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට මේක මගේ බයි කරලා ඇන්ටිවයිරස් එකක් බයි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අප්ඩේට් ලබා ගන්න පුළුවන් කියලා මෙයාලා වෙනම කමියුනිටි පෝස්ට් එකක් මගින් කියලා තිබුණා. ඔක්තෝබර් 13 විතර වෙද්දි කොහමරි එහෙම දෙයක් කියලා මෙයාලා තිබුණා. ඒ කියන්නේ මේක බයි කරලා තමයි මේක ෆ්‍රී සර්විස් එකක් නෙමෙයි. මේක බයි කරලා තමයි ෆ්‍රී සර්විස් එක. ඒකත් අවුරුදු 2-3ක් වගේ යනකම් තමයි මෙයාලා ලබා දෙනවා කියලා තියෙන්නේ.
එතකොට දැන් අපි බැලුවොත් මේකෙදි අපිට මූලික වශයෙන්ම වෙන්නේ ඔයාලා හිතන්නකෝ Microsoft Defender Guard එක අපේ තිබ්බනේ. ඒ Defender Guard එක මෙයාලා කියලා දෙන විදිහට security update එක 100ට ගාණයි 97ක් වගේ මෙන්න මේක නැතින. සමහරක් PCs වලට තාම Microsoft Defender system එක තියෙනවා කියලා බැටෙනවා. ඒක available වෙලා නැති බව ඔයාලා මතක තියාගන්න. මොකද ඒක දැන් ඔයා හිතන්න සාමාන්‍යයෙන් VPN එකක් නැත්තම් ඔයාගේ ෆෝන් එකෙන් හොට්ස්පොට් ගද්දී ගොඩක් malwares Wi-Fi වලින් අපේ PC එකට ඇඩිට් වෙනවා. එතකොට ඒ ඩිෆෙන්ස් සිස්ටම් එකෙන් ඇලර්ට් එනවා බර ගාණක් ඉස්සර Windows 10 එක official support එක තියෙද්දි. ඒත් දැන් එහෙම එනවද? ඔයාලා හිතලා බලන්න එහෙම එනවද කියලා. ඉතින් මගේ PC එකේ නම් ඇත්තටම කිව්වොත් එහෙම එන්නේ නැහැ. මම Avast තමයි දැන් පාවිච්චි කරගෙන යන්නේ. කියන්නේ මම මේ ප්‍රීමියම් version එක දැනට මම use කරගෙන යන ඉතින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම Windows 10 15 වෙනිදා තමයි මේක active කරලා ප්‍රීමියම් version එක. ඉතින් මම සාර්ථකව කිසිම ප්‍රශ්න නැතිව මගේ වැඩ ටික PC එක තුලින් තාමත් කරගෙන යනවා. ඊට පස්සේ බැලුවොත් මෙන්න මේ හැකර්ස්ලාට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒකටත් ඔයාලට පුළුවන් එක එක ඇන්ටිවයිරස් ගාඩ් තියෙනවා. ඒව දාලා ඒ වගේ ඒවට වෙනම ප්‍රීමියම් ගාඩ් තියෙනවා. හැකර්ස්ලාට යන මේ වගේ දේවල් ඔයාලා යූස් කරන්න වෙනවා. මොකද කිව්වොත් Microsoft Defender Guard එක සහ Microsoft එකෙන් එන security update නවත්තන නිසා. ඒ වගේම තමයි software compatibility ගැටලු සහ system stability ගැටලු දක්නට ලැබෙන්න පුළුවන්. නිවැරදි ඇන්ටිවයිරස් එකක් හා ෆයර්වෝල් එකක් තිබුණේ නැත්නම් ඔයාට මේක තවදුරටත් කරගෙන යන්න බෑ. හිතන්නකෝ ඇන්ටිවයිරස් එක ෆයර්වෝල් එකක් තිබෙනවා. ඒත් ඔයාට ෆීචර් අප්ඩේට් වෙන්නේ නැති නිසා තවදුරටත් භාවිත කරන එක අවදානම් වෙනවා. මොකද කිව්වොත් ඔයාගේ Windows 10 එක හැක් වීමේ අවදානම් මාර විදිහට වැඩි. හිතන්න එපා ඔයාගේ පරිගණක විතරක් කියලා. Windows 10 සමූහ software එකම හැකර්වරුන්ව ඇස යටිලා දැනටමත් ඉවරයි. ඉතින් මෙයාලා කොයි කාලෙක හරි මේක අනිවාර්යයෙන්ම හැක් කරන්න පෙළඹෙනවා. දැන් ඔයා හිතන්න මෙන්න මේ හොඳ අපිට Windows 10 users-ලාට හොඳ අප්ඩේට් එකක් මෙයාලා කියලා තිනවා. මාස 12ක කාලයක් මේක normally update සහ security update එක normally දෙනවා කියලා. හරි. අර 100% නෙමෙයි 2%ක් 5%ක් වගේ මෙයාලා ලබා දෙනවා කියලා officially අපිව දැනුවත් කරලා තිනවා. දැන් මෙන්න මේක මගින් කවුරු හරි බලපෑමට ලක් වෙනවද මෙන්න මේ support එක නැවතුනාම කියලා බලමු. මේකේ මෙහෙම PC space අඩු අයට Windows 11 එක upgrade කරන්න බෑනේ. එතකොට අපිට ලොකු අවුලක් වෙනවා. මොකද requirement ටිකක් ඉල්ලනවා Windows 11 එකට. ඔයාට Windows 11 activate කරගන්න ඕනේ නම් ඔයා තාම මේක activate කරගන්න දන්නේ නැත්නම් දැම්ම comment එකක් දාන්න. මම මේක ගැනත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්නම්. ඉතින් මම නැත්නම් ඔයාලට පුළුවන් ඕන තරම් YouTube වීඩියෝ තියෙන ඉතින් හොඳට ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ගේ වීඩියෝ එකක් බලලා Windows 11 දා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මෙන්න මේ වගේ ඔෆිස් ස්කූල් යන ගෘහස්ත පරිචරණයක වැඩි බලපෑමක් ගන්න. ඒ කියන්නේ අපි ඔෆිස් එකක වැඩ කරනවා නැත්නම් ඔෆිස් එකක් ඔයා කරගෙන යනවා ප්‍රයිවට් ජොබ් එකක් හදයක් කරගෙන යනවා නම් ඔයාට මෙන්න මේ දේවල් වලට මෙන්න මේ Windows 10 එකේ software update නැතිවීම මාරම් විදිහට බලපානවා. ඒක මම සරලවම මෙහෙම කියලා දෙන්නම්. ඔයා හිතන්න ඔයාගේ ඔෆිස් එකේ බෑන්ඩ් ඩීටේල් තියෙනවා. ඔයා දන්නවද Microsoft Defender Guard එක මගින් malwares හරහා එන බෑන්ඩ් එකේ details අපේ කියන්නේ details උස්සන්න පුළුවන් හැකියාවක් තියෙන malware වලට. ඒ වගේ malware මෙන්න මේ defense system එකම නැති කරනවා. ඔයාට නොදැනීම. දැන් defense system එක නැති වුණාම මොකද්ද වෙන්නේ? ඔයාගේ ඒ වගේ band details උනත් මෙන්න මේ විදියට එළියට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙනම් Windows 11 compatibility check කරගන්න ඕන නම් ඔයාලා win plus r press කරලා ඊට පස්සේ tpm.msc type කරලා tpm.0 තියනවද බලන්න. එතකොට CPU model එක සහ RAM අවශ්‍යතාව පරීක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම ඊට පස්සේ Windows 11 දාගන්න පුළුවන් ද කියලා ඔයාලට knowledge එකක් ගන්න පුළුවන්. compatibility නැති PC වලට Windows 10 වලටම
ඉන්න වෙනවා අනිවාර්යයෙන්ම. නැතුව මොකද රික්වයර්මන්ට් නැතුව, ඒ කියන්නේ Windows 11 එක රික්වයර්මන්ට් නැතුව ඔයාලට Windows 11 එකට යන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගියොත් ඒක වගේ කම්පියුටර් එකට බලපානවා අනිවාර්යයෙන්ම. දැන් අපිට ඉදිරියට මොකද්ද කරන්න පුළුවන් කියන්නේ මෙන්න Windows 10 use කරන අයට Windows 11 පාවිච්චි කරන්න බැරි අය. මූලිකම එක තමයි Windows 11 වලට අප්ඩේට් වීම. ඒ තමයි RAM එකේ ප්‍රශ්නයක් තියෙනවා. RAM එක 4GB නම් ඒක අපිට මදි කියලා දැන ලෝ වටා ගොඩක් දැනටමත් මෙන්න මේ Windows 10 එකෙන් 11 එකට මාරු වෙන ගමන් තමයි. මොකද කිව්වොත් Windows 10 එක පාවිච්චි කරන ගොඩක් අවදානම් කියලා හැමෝම තේරුම් අරන් ඉන්න නිසා. ඉතින් ඔයාගේ පොඩි හරි අවුලක් තියෙනවා මේකේ. ඔයා තව අවුරුද්දක් දෙකක් හරි ගිහිල්ලා හරි අනිවාර්යෙන් Windows 10 software එකට අප්ඩේට් වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මමත් හෙට අනිද්දාම අනිවාර්යෙන් මාරු වෙනවා. මොකද මගේ වැඩ කටයුතු සිකියුරිටි විදිහට කරගෙන යන්න ඕන නිසා. දැන් මම හිතන්න compatible PC එකක් තියෙනවා නම් free upgrade නව UI security වැඩි දියුණු fast update වගේ දේවල් තියෙනවා. නමුත් space requirement වැඩි. TPM 2.0 වගේ තියෙනවනේ 4GB RAM එකක් අනිවාර්යයෙන්ම include වෙන්න ඕන වගේ PC එක තුල. ඒ වගේම තමයි GPU එකක් අවශ්‍යම නැහැ. අර onboard graphic එකක් එන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව දෙයක් කියනවා මෙයාලා storage එක 64 අනිවාර්යයෙන්ම එන්න ඕනේ කියලා. දැන් ඔය හිතන්නකෝ යා Windows 10 භාවිතා කරගෙන ඉන්නවා නම් එතකොට support උත් නැහැ, ඒ වගේම security update නැහැ, antivirus firewall නැහැ, ඒ වගේම ආරක්ෂා වෙන්න බෑ. ඒ වගේ දේවල් නිසා ඔයාලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ෆීචර් නොලැබෙන නිසා දෝෂ සහ ආරක්ෂක අවදානම් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න පුළුවන් දේවල් ටිකක් මම දැන් කතා කරන්න යනවා. ඒ කියන්නේ මෙන්න මේ දැන් අපිට දැන් Windows 11 වලට අප්ඩේට් වෙන්න බෑ. හරිද? ඒ වුණත් ඔයාලට මම කතා කරන ඔප්ෂන් දෙක තුනක් මම අද කියලා දෙන්නම්. Windows 10 ගෙමින් නැතුව වෙන software එකක් මගින් යන්න පුළුවන් හොඳ softwares මොනවාද දැනට ලෝකේ පවතින්නේ කියලා මම කියලා දෙන්නම්. මොනවාද softwares කියලා. ඔයාලට පුළුවන් free OS එකක් use කරන්න. කියන්නේ නොමිලේ දෙන operating system එකක් use කරන්න Windows වගේ. මම නම් ගොඩක් recommend කරන Linux OS එකක් භාවිතා කරන්න කියලා. නැත්නම් ඔයාලට පුළුවන් Termux OS එකක් භාවිතා කරන්න. ඒවා ඉතින් ඔයා hackers කෙනෙක්ද නෑනේ. ඉතින් ඔයා Linux OS එකක් භාවිතා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. Ubuntu Linux Mint වගේ free operating system low space PC වලට මාරම් විදියට fast secure සහ basic internet document multimedia සහ ඒ වගේ දේවල්ට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට ඒව මගින් ඔයාගේ ටෙක්නිකල් වැඩ වුණා සාර්ථක වේගවත්ම කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයා හිතනවා Windows 11 වලට යනවා අනිවාර්යයෙන්ම storage එක format කරලා ඔයාගේ Windows 11 එක update කරන්න කියලා මම නම් recommend කරන්න. ඉතින් අද වීඩියෝ එක කියලා දෙනවා නම් දැන්ම subscribe button එක වල bell icon එක ඕල්දාලා මගේ channel එකේ ඉන්න 208 දෙනා අතරට එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. බලාපොරොත්තු වෙමි. මේ වීඩියෝෙන් සමු ගන්න මම තාක්ෂණ ලෝක YouTube නාලිකාවෙන්.